ආයුෂ බොහෝ වේවා. ඔන්න ඔයාලට අද පෙන්වන්න යන්නේ විශේෂම දෙයක්. මේක තමයි ජේතවනාරාමේ තියෙන විශේෂ දේ. මොකද්ද දන්නවද? ඔයාලා ජේතවනාරාමේට ගියාම දාගැබ වටේ තියෙන ගල් මළුවේ ඇවිදගෙන යනවා. ඔයාලා ඇවිදගෙන යනකොට මේ ගල් මළුවේ තියෙන දේවල් හැබැයි ඔයාලා දකින්නේ නැහැ. මොකද ඔයාලා මේ චෛත්‍යයේ උඩ දිහා බලාගෙන තමයි වැඳගෙන යන්නේ. මේ ගල් මළුවේ අල්ලලා තියෙනවා එක එක ආකාරයේ ගල්. හැබැයි මේ මළුවට මේ ගල් ගෙනාවේ කොහෙන්ද කියලා අපි නම් දන්නේ නැහැ. හැබැයි මේක දිහා බලපුවාම තේරෙනවා මේ මළුවට ගල් ගෙනල්ලා තියෙන්නේ එක්ක මේ අනුරාධපුරේ අවට කොහෙන් හරි නැත්නම් කොහේ හරි පෞරාණික ස්ථාන වලින් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. හේතුව තමයි මේ බිමට අල්ලලා තියෙන ගල්, මේ ගල් වල තියෙනවා සෙල් ලිපි නැත්නම් විවිධාකාර හැඩති රූප. ඔයාලා මේ ජේතවනාරාමයට ගියාම අනිවාර්යෙන් චෛත්‍ය වැඳ පුදා ගන්න අතරදී මේ බිමත් බලාගෙන යන්න. මේ බිම තියෙනවා එදා රජ කාලේ තිබ්බ විශේෂ දේවල් බිමට තමයි අල්ලලා තියෙන්නේ. මේ වගේම තමයි රුවන්වැලි මහා සෑයට වෙලා තියෙන්නේ. රුවන්වැලි මහා සෑයෙත් ඔයාලා චෛත්‍යයට වැඳගෙන දොහොත් මුදුන් තියාන සාදුකාර දීගෙන යනවා. හැබැයි ඔයාලා යන්නේ අර බුදුහාමුදුරන්ගේ ශ්‍රීපතුල් දැන් ශ්‍රීපතුල් ගල් බිමට අල්ලලා තියෙන්නේ. ඒ ගල් පාගගෙන තමයි යන්නේ. ඒ වගේ තමයි මේ ජේතවනාරාමෙත් තියෙන්නේ අපේ අතීතේ තිබුණු යම්කිසි සංකේත. එක්කෝ ඒවා සෙල්ලිපි වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි දෙයක් පෙන්වන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔක්කොමද බිමට අල්ලලා තියෙන්නේ. මම බොරුවක් කියනවා නම් ඔයාලා ගිය වෙලාවට අනිවාර්යෙන් මේ චෛත්‍ය වටේ රවුමක් යන්නකො. මේ අල්ලලා තියෙන ගල් දහස් ගාණින් අඩුම ගල් 100ක 200කවත් මේ විදියට සලකුණු බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපරාධේ මේ විනාශ වෙලා යන්නේ හෙළ මුතුන් මිත්තන් මොකක් හරි දෙයක් සංකේතයක් ලබා දුන්න දේවල් තමයි අද මේ පොළොවට පෑගි විනාශ වෙමින් යන්නේ. මට කියන්න ඕන වෙලා තිබුණේ මේ දේවල් ඔයාලා බලලා S2 බලලා හරියට නිගමනයකට එන්න. බලන්නකෝ ගිහිල්ලා. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහදී. මම මේ වීඩියෝ එකේ තියෙනවා. ඒ තරම් අපේ දේවල් විනාශ වෙලා තියෙන්නේ. එළමෙන් මඩ හින්දා නේ මේක තමයි මුලින්ම ඉදි කරපු ස්තූපේ ජේතවනාරාමය.
එහෙම ඔක්කොම මේ බිමට අල්ලලා තියෙනවා. අමතක වෙලා. හේරම සෙල්ලිපි තියෙනවා. හේරම බිම තියෙන්නේ මේ. මේ ඔක්කොම සෙල්ලිපි තියෙන්නේ. හේරම බිමට අල්ලලා තියෙන්නේ. හිතන්නේ මේ වගේ තැනකින් බැහැලා ගිහිල්ලා කොහෙන් හරි ඇත්තේ. දැන් පාර හොයාගන්න බැහැ. අර එළියෙත් ඒ මාත් පිස්සුව පුතේ අම්මෝ තිල කමන්නේ. පුතේ දියසෙවල් බැඳලා තියන්නේ නැහැ. ඔළුවම වදින්නේ. ඉතින් ආසයි